ගොඩක් සතුටු වැඩක් කරගෙන යන එක. මොකද පොඩි අය වෙනුවෙන් අත දෙන එක. ගොඩක් අය ලොකු අයත් එක්ක ඉන්නේ. පොඩි අය ළඟට ඇවිල්ලා අයියෝ මම මෙහෙම පොඩි දෙන්නේ දැන් දිහා. ඔව් මම නුගේගොඩ ආයේ එකලා දන්නවා මම එකලාම බඩුවාල තියෙන ෂොප් එක. නුගේගොඩ? ඔව් මම ඒක ප්‍රසන්ට් එක ගාලා පොඩි ස්ටෙන්ට් එක ගාලා. රුපත් එක ගාලා කරාද? ඔව්. එතකොට වයිබර් එකද? ඔව්. නුගේගොඩ හතේ ගාලා. එතකොට ඔය ප්‍රසන්ට් එකේ ඉති බඩු දෙන්නත් බඩු දාලා දෙනවා. අද ඉස්සෙල්ට. තා ඉරහයිනේ. ඒක අයිබෝවන් පිළියන්දල බයිපාස් එකේ පිළියන්දල කඩේ සමතම අද දවසේ කොට දාන ව්‍යාපාරය. ඒ ඔෆිස් කලුග ලක්කාවේ හදන ඒවා. තමයි වදුන්නේ. කොහොමද අඳුරන්නේ? ඉස්තකොත්. ඔන්න ඉතින් බංගෙඩි. ඔයගලගේ ගෙදර අවශ්‍යතාවයට බංගෙඩියක් මොනාරි ඕනනම් මෙන්න මෙයාව අපත ගන්න පුළුවන්. ඒ මොනවද? ඒක තමයි. මොන්නේ සාමාන්‍ය ලක්ෂේ මල්ටි ගන්න පුළුවන්. විදියෝ මොනවද? මේක තමයි පුළුවන්. මේ ඕන දෙයක් ආවොත් උනත් දෙන්න පුළුවන්. ඔය ලංකාවේ ඊනාට සයිට් හොටෙල් එකේම ඒගොල්ලෝ එහෙම ඔය වගේ දේවල් වලට අර කැමති. ඉස්සපත් එකේ නම් අපි මේව දාන්නේ. ඔව් කොහොමද කන්ටැක්ට් කරගන්නේ අයියේ? මේ ෆෝන් නම්බර් එක 071 7යි 071 7යි 404යි 404යි 73. අතේවතුන. ඉතින් අතු වඩු ටිකක් තියෙනවා. කොහොමද මේ ගණන් එහෙම කොහොමද යන්නේ? හරි. ඒක 2300යි. 2900යි. අයවුත් 3900යි. හරි. ඔය වගේ ප්‍රයිස් වලට මෙයාට කෝල් කරලා ප්‍රයිසිං අහලා ගේන්න පුළුවන්. මේ තියෙන්නේ මේ මෙයාගේ Facebook page එකක් තියෙනවා, WhatsApp number එකක් තියෙනවා. මේක පෙන්නන WhatsApp එක. මේ ඕන එකක් ඔයගොල්ලෝ කරලා දෙනවා. මේ ඔයා දින්නේ. හොඳද? මේ ඉන්නේ. ගල්ලන්ගේ ටයිම ගල්ලා. ආයිබෝවන්. ඉන්නද වැඩේ මේ ලස්සන කරා Facebook page එක කොහොමද තියෙන්නේ? සම්බයි ගල්වගේ. තානිබා ගල්ලන්ගේදී. දැන් මේකත් එක්ක අපි ටේප් එක ටච් කරලා බලවොත් ටිකක් හරි එයිනේ. නේද? ප්‍රයිස් එකක් දෙනවද නේද වැඩේ කොට දාගන්න. ලංකාවේ ඕන කරකට දෙලුම් කරන්න පුළුවන් චතුරා. කොහොමද? මේ කරා යවන්න මුණි එක හරහා ලංකාවේ ඕනෑම තැනකට තහඩිම අංගෙඩියක් කොටන කොබල් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ අයියට. ඉතින් අද දවසේ වැඩක් වෙන්නේ වැඩක්. එහෙම නැත්නම් ඔබට පිළියන්තල පැත්තේ ඉඳලා එනවනම් බයිපාස් එක හරහා ආවනම් ඔබට පුළුවන් ඉක්මනින් මෙන්න මේ තැනට ඇවිල්ලා කල්වන්ගෙඩියක් ගන්න පුළුවන්. අපොඩාට ගන්නත් දෙන්නේ ඉතින් වැඩේ කොහොමද? මේවත් තියෙනවා. පාකෙටින් තියෙනවා. මිනිස් සමරුම් ගලුත් තියෙනවා. අපේ ලංකාවේ දේශීය කර්මාන්ත පිටවැටෙන වෙලාවක ඔක්කොම චීනෙනුයි ඒනුයි මේනුයි ගේ ලංකාවේ ව්‍යාපාරිකයා ගොඩ දාන වැඩේ පටන් ගන්න තියෙනවා. ඉතින් අපේ පේජ් එකේ ඉන්න කට්ටිය පුළුවන් කට්ටිය අවශ්‍යතාවයේ තියෙන කට්ටිය මෙතනින් බඩු ගන්න. ඒ වගේම ලංකාවේ රුපිලි හෝටල් කරන කට්ටියට බුද්ධ ප්‍රතිමා වෙන්න පුළුවන්. අනුගමනය කරන සයිලමය ඕනම නිර්මාණයක්. අපිට මේවා අඹන්නේ කවුද ඊළඟට? සංගීතයෙන් ඡානල් වලට පැත්ත යනවා. වාට කන්ටැක්ට් තියෙනවා. ඕන තැනක් වාට නම්ලා දෙනවා. ඉතින් ඔන්නෝක තමයි වෙන්න ඕනේ. අපි අපිට උදව් කරගන්න ඕනේ නැද්ද? මේ මං කරන වැඩේ හොඳයිද නේද? හොඳයි මම දැක්කා වීඩියෝ එකක් අපිට බලලා තියෙනවා. ජය වේවා. සුපපැතු ගොඩම යන්න ඕනේ. මුළුම ඉක්මනින් ලොකුම ලොකු කල් කඩයක් දාන්න ඕනේ වංගෙඩි ගොඩක් පුරවන. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැක්කම දැම්ප ගල් වංගෙඩියක් පොල් ගහක් ඕකලත් මෙකි නොකි ඕනෑම සෛලමය නිර්මාණයක් කරගන්න නම් දහඩිම ගල් වංගෙඩි අමතන්න. Thank you.